මග හොඳට තිබේ නම් යන්න දැසත් වෙනේ නම් කිඹද මා දිවල යන්නේ මම්මුලාව අයිකුමෙන් එසේනම් අවසරයි ප්‍රතියෝජක පිළේ පස්සෙන්නාට නීති යනු සමාජයක බාහිර පාලනයයි එසේනම් රටක හෝ සමාජයක පොදු යහපත සඳහා පනවන ලද රීති පද්ධතියක් පුද්ගලයෙකු යම් වරදක් කිරීමට පෙළඹෙන විට එය වැළැක්වීමට නීතිය ඍජුවම බලපානවා ආගම මගින් පුද්ගලයෙකුගේ මනස වෙනස් කරන්න වසර ගණනාවක් ගත වෙන්න පුළුවන්. නැතිනම් කිසිම දාක සිදු නොවෙන්න පුළුවන්. ඒ නීතිය මගින් වරදට දඬුවම් ලැබෙන නිසා සමාජය කඩිනමින් පාලනය වෙනවා. උදාහරණයක් විදිහට මිනි මැරුවොත් කවුසිදුවේ යයික පැවසීමෙන් පමණක් ඔහුව වරදින් මුදවන්න බෑ. අත්අඩංගුවටගෙන දඬුවම් කිරීම තුළින් තවත් ජීවිත ගණනාවක් ආරක්ෂා වෙනවා. ඒ වගේම පුද්ගලයන් වරදින් මිදෙන්නත් පෙළඹෙනවා. මිනිසා ස්වභාවයෙන්ම තමන්ගේ වාසිය සොයන්නේ ආගමික ගැනීම වලට වඩා නීතිය නැති දිය නිසා මිනිසා වැරදි වලින් වැළකෙනවා. ඒ කියනවා නම් මරණින් මතු ලැබෙන දඬුවමකට වඩා මේ ජීවිතයේදී ලැබෙන දඬුවම මගින් මිනිසා යහපත් මාවතකට ගැනීමට හැකි වෙනවා. ආගමික නීති වසර දහස් ගණනක් පැරණි. ඒ තාක්ෂණය හා සමාජය වෙනස් වෙනවා. ලෝකය පාලනය කරන්න ආගමික ඉගැන්වීම් වලට ඍජු විසඳුම් නැහැ. වර්තමානයේ සංකීර්ණ සමාජ ප්‍රශ්න වලට විසඳුම් දිය හැකි නිරන්තරයෙන්ම යාවත්කාලීන වන නීති පද්ධතියකට පමණයි. මම යෝජක පිළේ සහෝදර සහෝදරියන්ගෙන් අහන්න කැමති ආගම මගින් සමාජය යහපත් කර හැකි නම් ලෝකයේ වැඩිපුරම ආගමික භක්තිකයන් සිටින රටවල පවා අපරාධ සිදුවන්නේ ඇයි? ඒ වගේම ආගමික නීති ආගමික ඉගැන්වීම් එකිනෙකට වෙනස්. එවැනි බහු ආගමික සමාජයක සාමය පවත්වා ගත හැකිද? පුළුවන් නම් ඒ කොහොමද? සාමය පවත්වා ගත හැක්කේ සැමට පොදු නීතියකින් නෙවේද? සෑම පුද්ගලයෙකුගේම හෘද සාක්ෂිය ඒක හා සමාන නෑ. එක්කෙකුට හරියයි සිතන දෙයක් තවත් කෙනෙකුට වැරදි වෙන්න පුළුවන්. සමාජය යහපත් කිරීමට පුද්ගලයාට වෙනස් වෙන හෘද සාක්ෂිය මත විශ්වාසය තැබිය හැකිද? කොහෙත්ම බෑ. සමාජයකට අවශ්‍ය එක හා සමාන සම්මත නීති පද්ධතියක්. මිනිසුන් වැරදුක සිටින්නේ ඔවුන්ගේ හෘද සාක්ෂිය නිසාම නෙවෙයි. අත්අඩංගුවට පත් වීමට ඇති බිය නිසා. මාර්ග නීති රකින්නේ රථ වාහන පොලිසියට ගඩ මුදලට ඇති බිය නිසා නෙමෙයිද? ආගම පවතින්නේ මනස තුල උනාට නීතිය පවතින්නේ මනුෂ්‍යයාගේ ආරක්ෂාව හා යහපත උදෙසා භෞතික ලෝකයේ තුලයි. ආගම මිනිසාව ස්වර්ගයට යවන්න මඟ පෙන්වනවා වෙන්න පුළුවන්. නමුත් නීතිය මිනිසා මේ මහ පොළොව මත ආරක්ෂිතව සහජීවනයේ ජීවත් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ දෙනවා. නීතිය කියන්නේ දඬුවම පමණක් නෙවෙයි. පුනරුත්ථාපනය, සමාජ සුඛ සාධනය, වන්දි ගෙවීම වැනි දේ නීතිය තුළ තියෙනවා. නීතිය මගින් වැරදිකරුට නැවත සමාජගත වෙන්නත් පුළුවන්. අතීතයේ ආගමික යුගයට වඩා වර්තමානයේ නීතියේ ආධිපත්‍ය යුගයේ මානව ශිෂ්ටාචාරයේ ඉතාමත් යහපත් යුගයක් නේද? සිංගප්පූරු වැනි රටවල් දියුණු වෙලා තියෙන්නේ දැඩි නීති පද්ධතිය ක්‍රියාත්මක වෙන නිසා. එසේනම් යෝජක පිළේ සහෝදරයෙක් කියන්න කැමති නීතිය මුළු මහත් සමාජයේම එකම ඉලක්කයකට මෙහෙයවන බව සමාජය යහපත් කළ හැකි මුළු පද්ධතියම නිවැරදි වුණොත් පමණයි. ආගමික සමාජය යහපත් කරන්න පුළුවන් නම් වසර දහස් ගණනක් ආගම් පවතින ලෝකයක තවමත් අපරාධ සිදුවන්නේ ඇයි? ලෝකයේ ප්‍රධාන ආගම් තිබියදී සමාජයේ මෙතරම් දූෂිත වෙලා තියන්නේ ඇයි? පිළිතුර හරිම සරලයි. ආගම උපදේශනයක් පමණයි. නමුත් නීතිය ප්‍රායෝගිකයි. ආගම පුද්ගලයාට ආගමෙන් ආගමට වෙනස් වෙනවා. නමුත් රටක නීතිය ජීවත් වන සියලුම පුරවැසියන්ට එක හා සමානව බලපානවා. ආගමික මතවාද වලට අනුව සමාජය පාලනය කරන්න ගියොත් විවිධ ආගම් අතර ගැටුම් ඇති වෙනවා. නීතිය කියන පොදු රාමුව තුළ සහජීවනය ඇති වෙනවා. නීතිය ආගමට පදනමක් ලබා දෙනවා කිව්වොත් නිවැරදි. අද මේ දහම් පාසලට ඇවිල්ලා තියෙන්නේ ආගම ඇදහිීමට රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඒ අයිතිය තහවුරු කරලා තියෙන නිසායි. නීතිය නැති රටක ආගමකට කිසිදු ආරක්ෂාවක් නැහැ. ආගමික විනය බලපාන්නේ ඒ ආගම අදහන පිරිසට පමණයි. නමුත් සමාජයක් යහපත් වීමට නම් සියලු දෙනාම එකම රාජනීතියකට අනුගත වෙන්න ඕනේ. සහෝදරවරුනි, ආගම කියන්නේ පෞද්ගලික විමුක්තිය සඳහා වූ මාවතක්. ඒ සමාජයේ පැවැත්ම සහජීවනය තහවුරු කළ හැකි නීතිය ආධිපත්‍ය මත පමණයි. ආගම කියන්නේ අඳුරු කාමරයක දල්වන ලද පහනක් වගේ. ඒ පහනින් ආලෝකය ලැබෙන්නේ ඒ අසල සිටින කීප දෙනෙකුට පමණයි.
එක් නීතිය මුළු නගරයක්ම ඒකාලෝක කරන විදුලි පද්ධතියක් වගේ. ඒ ක්‍රමානුකූලව පාලනය කරගන්න පුළුවන්. පුද්ගලික ආගමික විශ්වාසයන්ට වඩා සැමට පොදු නීති ආධිපත්‍ය මගින් පමණක් සමාජය යහපත් කර හැකිය. මම අවසාන වශයෙන් මතක් කරන්නේ ඔබත් මමත් මෙහි නිදහසේ විවාද කරන්නේ පන්සලක හෝ පල්ලියක නීතියක් නිසා නොවේ. රටේ පවතින ආණ්ඩු ව්‍යවස්ථාවෙන් අපට ලබා දී ඇති නීතිය ආධිපත්‍ය නිසාය. සමාජය යහපත් කරන එකම සහ ප්‍රබලම මෙවලම නීතිය බව පවසමින් ප්‍රතියෝජක අපගේ තර්ක සනාථ කරමින් මම නිහඬ වෙන්නම්. ස්තුතියි.